ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම මේ පොඩි ටියුටෝරියල් එකකින් කියලා දෙන්න යන්නේ කොහොමද Word වල හරියට පටුනක් හදාගන්නේ කියලා. මොකද ගොඩාක් අය මම දැකලා තියෙනවා පටුන හදද්දී ඒක ගොඩාක් වෙලාවට මැනුවලි තමයි හදන්නේ. නමුත් එච්චර ගොඩාක් අමාරුවෙන් හදන්න අවශ්‍ය දෙයක් නෙමෙයි පටුනක් කියන එක. මේක අවශ්‍ය නැහැ විශේෂයෙන්ම ඔයාලා අසයින්මන්ට් එකක් ලියනවා නම්, ඒ වගේම බුක් එකක් වගේ දෙයක් හදනවා නම් ඔයාලට පටුනක් දාගන්න අවශ්‍ය වෙනවා නම් මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක්. Word වල තියෙන ප්‍රධානම වැඩක් මේක සහ ඊටාම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. මේක හරියට අපි ડોකියුමන්ට් එක හදාගෙන යන වෙලේම කරගෙන ගියොත්. හරි. ඉතින් මේ ක්වික් ටියුටෝරියල් එකෙන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම ගාව තියෙනවා blank work document එකක්. මේ Word document එක අපි හිතමු අපිට අවශ්‍ය විදිහට මේක ෆෝමැට් කරගන්න පුළුවන්. නමුත් මම මෙතනදී පටුන විතරක් හදන විදිය කියලා දෙන හින්දා මම quickly නිකන් අර අපේ document එකේ තියෙන structure එක මම මෙතන පොඩ්ඩක් හදා ගන්නම්. හරි. මම මෙතන ඉස්සල්ලාම cover page එකක් දාගන්නම් මෙහෙම. මේ තියෙන cover page එක දාගන්න. අපි තුන් මේක තමයි මගේ පළවෙනි පිටුව. ඊට පස්සේ මම මේ දෙවෙනි පිටුව තියාගන්නවා මගේ table of content එකට. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ document එකක් හදාගෙන යද්දී table of content එකට පිටුවක් අතෑරලා හදාගෙන යනවා නම් වඩාත් හොඳයි. මොකද අන්තිමයේදී ඕක දාන්න යද්දී අපිට මේ පිටුව හරි වැදගත් වෙනවා. හරි. ඒ හින්දා මම මෙතන මේ පිටුව blank තියන්නම්. ඊට පස්සේ මම තව blank page එකක් දාගන්නවා. right. ඊට පස්සේ මම මෙතන දාගන්නවා heading 1 කියලා. නැත්නම් head 1 කියලා මම දෙන්නම්. අපි හිතමු මේක මගේ ප්‍රධාන මාතෘකාවක්. ඒකින්ද මම මේක 24කට වගේ තියන්නම් font size එක. මේකත් මම heading කියලා දෙන්නම්. හරි. එතකොට මම මෙතන නිකන් මේ structure එක තමයි හදාගෙන යන්නේ. ඊට පස්සේ heading 1.1 ඊට පස්සේ heading 1.2 heading 1.3 මේ විදිහට මම දාගෙන යනවා. ඊට පස්සේ heading 2 කියලා එකක් දාගන්නම්. ඒකෙත් heading 2.1 heading 2.2 මේ වගේ දාගෙන යන්න. ඊට පස්සේ 1.1 එක යටතේ මම මෙහෙම එකක් දානවා. heading 1.1.1 heading 1.1 1.1.2 හරි. මොනවද දාගන්න. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් ස්පේස් තියලා මේ වගේ හදාගන්නම්. මේක ඉතින් මෙහෙම එන්ට් එක ඕබ කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට page break එකක් දාගන්නත් පුළුවන්. නමුත් මම මේක කෙටියෙන් අවශ්‍ය වැඩේ පෙන්වන්න ඕන හින්දා මම මේ විදිහට දාගන්නම්. right. අපි හිතමු මගේ මේ document එකේ මෙන්න මේ විදිහට pages කිහිපයකට මේ headings ටික spread වෙලා තියෙනවා. හරි. ඒතකොට මම මේ ටික පොඩ්ඩක් font size අඩු කරගන්නම්. මේ විදිහට මේ දෙකත් ඒ වගේ අඩු කරගමු අපි. 16ක් මේකේ 18ක් තියෙන්නේ. right. ඊට පස්සේ heading 2 එක අපි පල්ලෙහාට දාමු. මේකත් මම අඩු කරගන්නම් 18කට. sorry. heading 2 නේ. එහෙනම් 20 ගානකට තියාගමු. මේ ටික එකවර මම අඩු කරගන්නවා 18කට. right. එතකොට ඔන්න ඔය වගේ මගේ මේ structure එක තියෙනවා නම් ඉතින් ඔයාලගේ document එකෙත් මේ වගේ ප්‍රධාන මාතෘකාව ඊට පස්සේ ඒක යටතේ අනු මාතෘකා තියෙන්න පුළුවන්. හරි. එතකොට මේක මේ විදිහට හදාගෙන යද්දි මේක කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ table of content එකක් හදන්න ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාලගේ home tab එකට ගියොත් එහෙම ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති styles තියෙනවා. මෙන්න මෙතන styles තියෙනවා. එතන heading 1 heading 2 කියලා තියෙනවා styles දෙකක්. අපිට අන්න ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙම heading එක select කරලා heading 1 කියන එක දෙන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ දෙවනි එක select කරලා දෙවනි එක කියලා කියන්නේ එක යටතේ තියෙන 1.1 කියන මේ sub topic එක එහෙම නැත්නම් sub heading එක අපිට select කරලා heading 2 කියන එකට දෙන්න පුළුවන්. මේ දෙකෙන් අපිට ওই වැඩේ කරගෙන යන්න පුළුවන්.
ඒ වගේම ඒ කියන්නේ එතකොට ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි ලෙවල් එකේ එකක් නම් අපි heading 1 කියලා දාන්න. පළවෙනි ලෙවල් එක කියන්නේ ප්‍රධාන මාතෘකාවක්, main topic එකක් නම්. ඒත් එක්කම දෙවෙනි ලෙවල් එක කියන්නේ ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන මෙන්න මේ වගේ ඒවා. ඊට පස්සේ තුන්වෙනි ලෙවල් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ ඒවා. ඒ කියන්නේ අනුමාතෘකාවක් යටතේ තියෙන තවත් අනුමාතෘකාවක් කියන එක. එතකොට සාමාන්‍යයෙන් පටුනක අපි ලෙවල් 3ක් වගේ තමයි ඩිස්ප්ලේ කරන්නේ. එතනින් එහාට අපි ඩිස්ප්ලේ කරන්න යන්නේ නැහැ. එතකොට අපි මේ වගේ තැන්වලදී heading 1 heading 2 පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාවට මගේ ස්ටුඩන්ට්ස්ලට කියලා දෙන ක්‍රමය තමයි මෙන්න මෙතන. ඔයාලා ගියොත් එහෙම මේ උඩ තියෙන tabs වල references කියන tab එකට references tab එකේ මෙන්න මේ පටන් ගද්දිම තියෙනවා table of contents කියලා section එකක්. මේ section එකේ ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. පළවෙනි දේ තමයි මෙන්න මෙහෙම මගේ ප්‍රධාන මාතෘකාව එහෙම නැත්නම් level 1 එකේ තියෙන මාතෘකාව select කරලා මම මෙන්න මෙතන add text කියලා එකක් තියෙනවා. මෙතනින් level 1 කියන එකට දාගන්නවා. ඔන්න ඔය විදිහට. එතන මෙතන ඇත්තනම අපි මාක් කිරීමක් තමයි මේ කරන්නේ. අපි word වලට කියනවා හරි මේක level 1 එකේ text එකක්. එහෙනම් මගේ heading 2 කියන එකත් මෙතන level 1 එකේ ප්‍රධාන මාතෘකාවක් නිසා ඒකත් මම level 1 විදියට මාක් කරගන්නවා. ඊට පස්සේ මේ 1.1 ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන අනු මාතෘකාව මම දාගන්නවා level 2 විදියට. select කරා level 2. මේවත් level 2. එතකොට මම control එකෙන් control එක පාවිච්චි කරලා මේ වගේ select කරගෙන යන්නම්. මේ set එකම level 2 විදියට තමයි වැටෙන්නේ. නොයි වගේ. right. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවා තියෙනවා නම් ඒ කියන්නේ අනුමාතෘකාවක් යටතේ තව අනුමාතෘකාවක් දාලා තියෙනවනේ ඒක level 3 විදියට අපිට දාගන්න පුළුවන්. ඒ ඔන්න ඔය වගේ levels වලට මම මේක මාක් කරගෙන යනවා. එතකොට ඔයාලට පේන නැති පොඩ්ඩක් කලර් එකත් වෙනස් වෙනවා. ඔයාලට ඊට පස්සේ කලර් එක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. home tab එකට ගිහිල්ලා තමන්ට අවශ්‍ය කලර් එකක්, font size එකක් දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් මෙන්න මේ heading 1 සහ heading 2 කියන ඒවා දෙක මාක් වෙලා තියෙනවා level 1 එකට. ඒත් එක්කම heading 1.1, 1.2, 1.3 මෙන්න මේවා මාක් වෙලා තියෙනවා level 2 විදිහට. ඒත් එක්කම මෙන්න මේ වගේ ඒවා මාක් වෙලා තියෙනවා level 3 විදිහට. හරි. ඔන්න ඔය විදිහට ඔයාලා ડોකියුමන්ට් එක හදාගෙන යද්දිම මේ මාක් කිරීම කරන්න පුළුවන් නම් හරිම ලේසියෙන් මේ ડોකියුමන්ට් එක අවසානයේ මේක හදාගන්න පුළුවන්. නැතත් දැන්ටමත් ડોකියුමන්ට් එකක් හදලා ඉවර නම් ඔයාලට පුළුවන් ওই වගේ මාක් කරගෙන යන්න. ඊට පස්සේ මම මේ අර මුලින් මං කිව්වේ page එකක් අතෑරියා කියලා table of content එකට. හරි. දැන් මේ page එක ගාවට ගිහිල්ලා මම ඒකේ click කරලා මෙන්න මෙතන references tab එකේම අපි ඉස්සෙල්ලා පාවිච්චි කරේ මෙන්න මේ add text කියන එක. මම දැන් මෙන්න මෙතන table of content කියන එකේ මෙන්න මෙතන ඔයාලට පේනවා මේක click කරපුවාම drop down menu එකක් එනවා. මෙතන තියෙනවා automatic table 1 automatic table 2 කියලා. මෙන්න මේ දෙකෙන් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. මම මේ automatic table 1 කියන එක ගන්නම්. ඔන්න බලන්න ඒක ගත්ත ගමන් අර මං මාක් කරලා තිබිච්ච විදිහට මගේ headings ටික ලස්සනට එන්න ගන්නවා page number එකත් එක්කම. එතකොට මෙයා පේන ඇති ඔයාලට heading 1 එක යටතේ මෙහෙම 1.1 පෙන්නලා තියෙනවා 1.1 එක යටතේ මේ level 3 එකේ ඒවා පෙන්නලා තියෙනවා. ඉතින් ඊටාම ඉක්මනින් එක ක්ලික් එකකින් මේක ඉවර කරගන්න පුළුවන්. අනිත් එක ඔයාලට පේන ඇති මං heading 1 එක bold කරා. ඉතින් ඒ effect එක මෙතනටත් ඇවිල්ලා තියෙනවා. මං heading 2 එක bold කරන්නම්. දැන් ඒක bold කරලා තිබ්බේ නෑ. මම මේක bold කරන්නම්. ඔන්න දැන් මම මේක bold කරා. කලර් එකත් මම black දාන්නම්. හරි. එතකොට දැන් ඔයාලට පේන ඇති මං heading 2 bold කරාට මෙයා මෙතන update වෙලා නැහැ. හරි. ඒ වැඩේදී අපි කරන්නේ මෙන්න මෙතන table of content එකට අදාළ කොටස ඇතුලේ click කරනවා. click කරලා මෙන්න මෙතන උඩ පේන ඇති ඔයාලට update table කියලා option එකක් තියෙනවා. මම මෙතන update table ගිහිල්ලා click කරපුවාම මට එනවා මෙන්න මේ වගේ තව options දෙකක්. update page numbers only, update entire table. මම මේ update entire table කියන එක දෙනවා. දුන්නයින් පස්සේ උන් ඔයාලට පේන ඇති heading 2 එකක් දැන් bold වෙලා තියෙනවා. එතකොට මේ update option එක දීලා තියෙන ඇත්තටම ඔයාලට හදිසියෙ හරි මේක දාලා ඉවර වෙලා පල්ලෙහින් මොන හරි වෙනසක් වුණොත් page numbers වෙනසක් වෙන්න පුළුවන්, formattings වල වෙනසක් වෙන්න පුළුවන්. එතකොට මේවා ඔයාලට අප්ඩේට් කරගන්න තමයි මෙතන update table කියන එක
දීලා තියෙන. ඒතකොට ඔයාලට page numbers විතරක් නම් update කරන්න ඕනේ මේ option එක දෙන්න. සම්පූර්ණ table එකම update කරන්න ඕන නම් update entire table කියන එක දෙන්න. ඒතකොට ඔය වගේ ඊටාම ඉක්මනින් ඔයාලට table of content එකක් හදාගන්න පුළුවන් Word වල. එතකොට මේ ලස්සනට මෙන්න මේ පැත්තෙන් මේ pages ටිකේ page numbers ටික එන්න ගන්නවා. ඒත් එක්කම ඔයාලගේ headings ටිකත් ලස්සනට එන්න ගන්නවා. අනිත් එක තමයි මේ වගේ අර අපි levels වලට mark කරන එකේ තව විශේෂත්වයක් තියෙනවා. මම ඒකත් මෙතනදිම කියන්නම්. ඔයාලා මේ view tab එකට ගියොත් ඔයාලට navigation pane එක ගන්න පුළුවන්. මෙන්න මේ navigation pane එකේ ඔයාලට පුළුවන් ටක් ගාලා ඒ අදාළ mark කරලා තියෙන heading එකට ටක් ගාලා ස්කිප් කරන්න. එහෙම නැත්නම් ඔයාලට කෙලිම ක්ලික් කරපු ගමන් එතනට යාමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එකත් ඔයාලට ලැබෙනවා. මේව මාක් කරගෙන ගියාපුවාම විශේෂයෙන්ම ලොකු ડોකියුමන්ට් එකක පල්ලෙහාට ස්ක්‍රෝල් කර කර ඉන්න ඕනේ. මෙතනින් ටක් ගාලා ඔයාලට ජම්ප් කරන්න පුළුවන් ඒ අදාළ හෙඩින් එකට. ඉතින් ඔය වගේ ඔප්ෂන්ස් ටිකක් තියෙනවා අපිට table of content එකක් හදාගද්දි Word වල. ඉතින් මේ references tab එක පාවිච්චි කරන්න මේ වැඩේට. ඉතින් මම හිතනවා ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති යම් කිසි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා මම හිතනවා. ඉක්මනින් කරපු වීඩියෝ එකක්, ලොකු ප්ලෑන් එකක් නැතුව කරපු වීඩියෝ එකක්. නමුත් මේ වීඩියෝ එකෙන් මට අවශ්‍ය වුණේ මේ table of content එකක් හරියට හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් තව මේ Word වල දැනගන්න තියෙනවා නම් මේ වගේ පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඉස්සරහ වීඩියෝ වලදී මම මේ දේවල් කියලා දෙන්නම්. එතකොට ඔයාලට Word තව ටිකක් Word වල expert කෙනෙක් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම ඔයාලට ඕන වෙනවා ඔයාලා යුනිවර්සිටි යනවා නම්. මොකද යුනිවර්සිටි වල ගොඩාක් assignments වගේ දේවල් හදන්න තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ reports ඒ වගේ හදන්න තියෙන හින්දා මේ book එකක් විදිහට හදන්න තියෙන හින්දා table of content දාන එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. හරි එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.